හෙලෝ යාළුවනේ ඔන්න ඉතින් අපි අද වීඩියෝ එකක් ගේන්න යන්නේ උදේ පාන්දරම. ඉතින් අපි මේ දැන් හේනට යන්නේ හේනටයි කුඹරටයි කිලෝමීටර් 3ක් විතර තියෙනවා. ඉතින් අපි ස්කූටරේ තමයි යන්නේ. අද ඉතින් මායි ගමේ ගමන් සගයයි ආච්චි තමයි යන්නේ. ඉතින් මේ අපි කල්ලි වීඩියෝ ගෙනව බෑව. ඔන්න ඉතින් අපි යනවා දැන් ඉතින්. Bye. ඔන්න ඉතින් යාළුවනේ අපි ආවා බඩීරුංගු වත්තට. ඔන්න ඉතින් බඩීරුංගු ගස් තියෙනවා. ඔයාලට පේනවා. ඉතින් ඔන්න බඩීරුංගු ගෙඩියක් කඩා ගන්න අපි දැන් යන්නේ මේ බඩීරුංගු ගෙඩියක් කඩා ගන්න යන්නේ. කඩාගෙන කන්න. යම් ඉස්සරහට අපි හොඳ බඩීරුංගු ගෙඩියක් තෝරලා කඩමු. මෙන්න මේ ගෙඩිය හොඳයි වගේ මේ ගෙඩිය තෝරලා කඩමු. කන්න. ඔයාලට එද්දි මම පෙන්නුවා දෙපැත්තෙම තියෙන බඩීරුන්ගේ ආයවල් මේ වගේ තියෙනවා. ඉතින් මේ අපේ බඩීරුන් කෑල්ල තියෙනවා අතර දෙකමාරක් විතර. ඊට පස්සේ අපි බඩීරුන්ගු ගෙඩියක් කාලා අපි වී කෑල්ලට යනවා බලන්න. බඩීරුන් ගෙඩියක් කාලා දැන් යමු බඩීරුන් ගෙඩිය අරන් ලෙලි ගහලා බලන්න. හොඳයි කොහොමද කියලා. ගින්දර මොලවලා අපි වඩීරුම් ගෙඩිය පුච්චලා කාලා තමයි යන්නේ ඉතින්. ඔන්න ඉතින් ඉන්න අපේ ආච්චි ගමන් සගයයි. ඔන්න අද අපි ආපු බයික් එක තියෙනවා. ඊට පස්සේ ඔන්න වඩීරුම් අපේ ආයේ තියෙනවා. අද නම් හරිම පැහැදිලි කාලගුණයක් තියෙන නැත්තම් වහිනවා. ඔන්න ඉතින් වඩීරුම් ගෙඩියක් බලනවා ආච්චි. ඉතින් බඩේරුම් ගෙඩිය අපි දැන් පුච්චන්න යන්නේ ගින්දර මොලවලා. අපි ඉස්සරහට යන වීඩියෝ එකේ ආච්චිට පොඩක් අකුල් අමාරු වෙ හින්දා මේ ටිකක් ක්ලචස් එකක් භාවිත කරනවා. ඉතින් අපි ඉස්සරහට යනවා. ඔන්න ඉතින් ওই ගලේ තමයි අපි බඩේරුම් පුච්චලා කන්නේ. මෙතන තමයි අපි කරල් ගහන්නේ. ඔන්න ඉතින් ඈතින් පේනවා බඩේරුම් යායම. ලස්සනට පේනවා බඩේරුම්ගු යාය. ඔන්න ඉතින් ඉන්නවා ආච්චි ඉන්නවා අපේ ගමන් සගයා ඉන්නවා. ඈතින් ඔන්න ඔහොම තමයි බඩීරුංගු ආයේ වෙන්නේ. මෙන්න ඉතින් අපි කඩාගෙන ආපු බඩීරුංගු ගෙඩිය තියෙනවා. ඔන්න ඉතින් අපි මේක පුච්ච ගමු කන්න පුළුවන් විදියට. ආච්චි දර කඩනවා. මෙන්න ඉතින් අපේ ගමන් සගයා දර කඩලා තියෙනවා. ඉතින් ගින්දර පත්තු කරනවා. ඔන්න ඉතින් දර කඩලා අපි මේක පුච්චලා ගින්දර පත්තු කරලා පුච්චලා කන්න යන්නේ. ඔන්න ඉතින් ගින්දර පත්තු කරලා අපි දැන් මේක පිච්චෙනවා. බලමු අපි අවසානට මොකන වගේ බඩීරුංගු ගෙඩියක් එනවද කියලා. මෙන්න ඉන්නේ ඉතින් ඉන්නවා අදත් අපේ ගමන් සගයා. නාචි ඉන්නවා. ඉතින් බඩිරුම් ගයක් ගැන අපිට විස්තර කියනවා. ඔන්න ඉතින් ලාවට පිච්චිගෙන එනවා. ඉතින් බඩිරුම් ගෙඩිය හරිම රස පාටයි. ඉතින් ගයිස් ඔයාලට ඉතින් රස විඳින්න නම් ඉතින් අපේ පැත්තේ එන්න වෙනවා. ඉතින් මෙන්න ඉතින් ඈතින් පේනවා ලස්සනට බඩිරුම් ගායේ ඔන්න වැහි වලාකුළුත් තියෙනවා. අදත් වහින ෂේප් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න බඩිරුම් ගෙඩිය පිච්චෙනවා. ඔන්න ඉතින් අපි බඩිරුම් ගෙඩිය පුච්චනවා. ඔන්න ඉතින් අපේ ගමන් සගයා තවත් බඩිරුම් ගෙඩි දෙකක් කඩාගෙන එනවා. පොර ගෙඩිය වගේ කඩාගෙන එන තවත් බඩිරුම් ගෙඩි දෙකක්. අපි බලමු දැන් යා මොනවද කරන්නේ බඩිරුම් ගෙඩි දෙකට කියලා. ඉතින් සමහර පැතිවල ඉතින් බඩිරුම් වලට කරල් කියලා කියනවා. ඉරුම් කරල් කියලා. ඉතින් අපි බඩිරුම් ගෙඩි කියලා කියන්නේ. අපේ පැත්තේ සමහර කට්ටිය කරල් කියලා කියනවා. ඉතින් අපි බඩිරුම් ගෙඩි කියලා කියන්නේ මෙන්න අපේ ගමන් සගයා ලෙලි ගහනවා. ගමන් සගයා නම කිව්වොත් ඕෂිත ගිම්හාන්.
අපි කලින් වීඩියෝ කිව්වේ නෑ ගමන්සගය කියලා මම තමයි කිව්වේ. ඉතින් ඔයාලා කුතුහලය ඇති කරන්න ලෙලි ගහනවා. ඉතින් බලමු ලෙලි ගහලා බඩිරුඟු ගෙඩි දෙක පුච්චලා අපි ඒ ගෙඩි දෙකත් කමු. ඔන්න ඉතින් යා ලෙලි ගහනවා. බලමු කොහොමද පුච්චලා අවසානට බඩිරුඟු ගෙඩි දෙක ගන්නේ. කරල් කියලා කියනවා මම ඔයාලට පුරුදු විදිහට නම් කරල් කියලා කියන්නම්. ඔන්න ඉතින් බඩිරුඟු කරල් ටික ලස්සනට පිච්චෙනවා ගින්දරේ. ඔන්න ඉතින් අපි බඩිරුඟු ගෙඩිය කනවා හරිම රසයි බඩිරුඟු. ඔයාලා දන්නවා ඉතින් බඩිරුඟු වල රසය කාලා තියෙනවා නම්. අන්න ඉතින් බඩිරුඟු කන ගමන් ඉන්නේ පුච්චලා. ඉතින් අපේ ඕසිතත් බඩිරුඟු ගෙඩිය කනවා දකින්න පුළුවන් ඉතින්. හරිම රස කර කර හරිම රහයි. බඩිරුඟු ගෙඩිය හරිම රහයි. දැන් ඉතින් කාල වෙල් අපි දැන් වෙලට යනවා. අන්න ඉතින් අපේ පහළ වෙල තියෙනවා. ඉතින් අපි තව ටිකක් ඉස්සරහට යම් මේ අපේ බඩිරුඟගේ ආයේ අපේ අම්මලාගේ බඩිරුඟගේ ආයේ ආස හරිම පැහැදිලි. ඉතින් අපි පහළ වෙලට තව ඉස්සරහට යන්න. ආච්චි තරම් ආවා. ඉතින් අද අපි වෙල බලන්න වීඩියෝ එකක් ඔයාලට ගේනවා. ඉතින් අපි ඔයාලව මතක කරන්නේ නැහැ. ඉතින් ආච්චිත් එක්ක ඉතින් අද ආවා. පහළ වෙලයි හේන් යායල් ටිකයි බලන්න. අපි ඉස්සරහට යන් ගොයන් බලන්න ඉස්සරහට යන් අපි ඉස්සරහට කතා කරමු ඊටු ටික. ඔයාලට ඉතින් ඔන්න පේනවා අපේ ගොයන් යාය නිල්ලට නිල්ලේ තියෙනවා ඈතට හිදලා කොළම කොළ පාට තියෙනවා. ඉතින් හරි විදිහට කිව්වොත් නිල්ලට නිලේ තියෙනවා ගොයන් යාය. ඔන්න ඉතින් ආච්චි විස්තරයක් දෙනවා අපිට. චූටද මේ සෙට් මේක කරේ? චූටද කරේ අරක? ඉබ්බාගම අපේ තමයි යහත මාර පංගුවට දීනේ කරේ. හලෝ යාළුවනේ ඉතින් අද අපි හේනට ආවා කුඹුරට. කුඹුරේ ඉන්නේ ඉතින් පේනවා නේද මේ අපේ ගමේ අපේ කුඹුරයි හේනයි ආච්චිත් එක්ක ආවේ. ඈතින් ඉන්නවා සෙට් එක. ඉතින් World with Lucky YouTube channel එක subscribe කරන්න. මෙන්න මේ වගේ ලස්සන වීඩියෝ බලන්න. එතන ඉතින් කුඹුර අර ඈතින් පේන පැල එහපැත්තේ කුඹුරු තියෙන්නේ. මුළු යායම කුඹුරු. අර අපේ අනිත් වීඩියෝ එකේ කලින් තිබිච්ච කන්දම අර තියෙන්නේ. ඉතින් තව දවසක තව වීඩියෝ එකකින් හම්බෙමු. අපි ගිහිල්ලා එන්න යාළුවනේ World with Lucky YouTube channel එක subscribe කරලා තියාගන්න. bell icon එක click කරලා තියාගන්න. හැමෝටම තෙරුවන් සරණයි.